අද මම ඔයාලට අරගෙන වෙලා තියෙන්නේ මිරිස් හරියට කරස් කාලා හැපෙන්න ලුණු රස තියෙන විදිහට බෙදගන්නේ කොහොමද කියලා. මේ ක්‍රමය හරිම ලේසි, හරිම පොඩි ක්‍රමයක්. අපි ගිහින් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මම මෙතන පාචනයක් අරගෙන කරල් මිරිස් ටික එකතු කරගන්නවා. ලුණු ටිකක් මේකට වැඩියෙන් එකතු කරගන්න ඕන. ඊට පස්සේ විනාඩි 5ක් විතර මම මේක තඹ ගන්නවා හොඳට. දැන් මේක විනාඩි 5න් පස්සේ වතුර හොඳට බේරෙන්න මේ ටික අයින් කරගන්න. වැදගත්මදී වතුර හොඳට බේරෙන්න ඕනේ මේකේ. දැන් භාජනය ලිපේ තියාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ අපි එකතු කරගන්න ඕනේ වතුර හොඳට බේරගත්ත මිරිස් ටික. දැන් මේක පාට ටිකක් වෙනස් වෙනකන් අපි බෙද ගන්න ඕන. අපේ ගෙදර නම් හරියට මේ කරල් මිරිස් බෙදෙනවා. මොකද කොටු කළ සම්මෝල් එකට උනත් මේ ටික මේකෙන් දෙකක් අරගෙන කුඩු කරලා දාගත්තාම මාරු රසයි. මෙන්න මේ ගානට පාට ටික වෙනස් වුණාට පස්සේ අපි මේක අයින් කර ගන්නවා. මිරිස් ටික රස්නේ තියෙනකොටම ලිපෙන් බාගත්ත ගමන්ම මේකෙන් උඩට ලුණු කොටයක් ගන්න. මේක නිවුණාට පස්සේ අපිට බෝතල් වලට දාලා තියාගෙන අපිට කන්න පුළුවන් මාස 2-3ක් විතර. ඉතින් ඔයාලත් මේ ක්‍රමය try කරලා බලන්න. එහෙනම් ගිහින් එන්න සුබ දවසක් ඔයාලට.